ආයුබෝවන් සුබ දවසක්. ගොඩක් කට්ටිය මට කිව්වා පුළුවන් නම් ෆ්ලෑෂ් වර්ග තියෙනවා නම් අඩු ගානට වගේ යන මට චුට්ටක් ෆොටෝ දාන්න. මොකද ෆ්ලෑෂ් ටිකක් එකතු කරලා හදාගන්න ආසයි කියලා. මේ තියෙන රෙඩ් ෆ්ලෑෂ් එක හරිම ලස්සනයි. මේ ඔක්කොම මදර් ප්ලාන්ට්. මෙන්න මේකෙන් 4ක් තියෙනවා මදර් ප්ලාන්ට්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා මට WhatsApp මැසේජ් එකක් දාන්න. එකක මිල වෙන 3500යි. කළත් ගොඩක් දානවා. මාත් මේක එක වර්ගයක එක පැලයක් අරගෙන තමයි මෙච්චර පැල හදාගෙන තියෙන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක රෙඩ් ෆ්ලෑෂ් කියලා ඉල්ලන්න. එහෙම වුණොත් මේක දෙන්න පුළුවන්. මේකත් ලස්සන වර්ගයක් පේනවනේ ඉතින්. මල කොහොමද කියලා. මේක තමයි රෙඩ් ෆ්ලෑෂ් එක. මම ඒ වගේ තව ෆ්ලෑෂ් වර්ග කිහිපයක් ඔයාලට ෆොටෝ දාන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්නේ මේක එකක් වෙන්නේ 3500යි. ඔක්කොම මදර් ප්ලාන්ට් උස පේනවා. අධිකට ආසන උසකින් වගේ තමයි පැල තියෙන්නේ. මදර් ප්ලාන්ට් මුල් තියෙනවා. ඔයගොල්ලන්ට අරන් ගිය ගමන්ම පැලේ හිටවලා සතකින් කට් කරන්න පුළුවන්. කට් කරලා පස්සේ මේකෙන් සාමාන්‍යයෙන් පැල දානවා 10කට ආසන ප්‍රමාණයක්. පුංචි පැල ගලවන්න පැල දාන වර්ගයක්. මේක අතින් හොඳ ඔයගොල්ලන් ආර්ථික වාසියක් කියන ෆ්ලෑෂ් වර්ගයක් තමයි. මේ තියෙන මනි ෆ්ලෑෂ් එක මේකෙත් මදර් ප්ලාන්ට් 3ක් තියෙනවා. මේක පොහොට්ටුවක් තියෙනවා එකත් ෆ්ලෑෂ්. මේක අනිත් මදර් ප්ලාන්ට් එක. මේක 3ක් තියෙනවා. මේකෙත් එකක් වෙන 3500යි. ඔයගොල්ලන්ට මේකනොත් ඇත. මේක නම් ගොඩක් වාසිය කියන්නේ මේකෙන් ගොඩක් පැල දානවා. කට් නොකරත් මේකෙන් වටෙන් පැල දානවා. මේ වගේ පැලයක් අරගෙන උනත් ඔයගොල්ලන්ට වගාව පටන් ගන්න පුළුවන්. මොකද පැල දාන වර්ගයක් හින්දා මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පැලයක් විකුණන්න පුළුවන්. මදර් ප්ලාන්ට් එකෙන් එන රුපියල් 700 800 1000කට වගේ පැලේ සයිස් එක අනුව මල් ආසන් වගේ නම් ඉතින් 1500 2000 වගේ වෙනවා. ඒ හින්දා මේකත් ඔයගොල්ලෝ ගන්නවා නම් වාස්. මොකද මේක කියන්නේ මනි ෆ්ලෑෂ් කියලාම කියන්නේ මේක සල්ලි ගහ කියලා කියන්නේ. මොකද මේකෙන් පැල ගොඩාක් දානවා. ඒ හින්දා යන මුදලට ලොකු වටිනාකමක් ගන්න පුළුවන්. අපිට ඒක ලොකු ලාභයක් ගන්න පුළුවන්. මේ වගේ වර්ගයක් වුණත් ඕගොල්ලන්ගේ කලෙක්ෂන් එකට එකතු කරගත්තොත්. මෙන්න තියෙනවා ශිබෝරි ලොවේ රාජ්‍යා. මෙයා තමයි පර්පල් ෆ්ලෑෂ් එක. මේකේ පර්පල් ෆ්ලෑෂ් කඳ පැලයක් තියෙනවා. මේක නම් මලත් එක්ක තියෙන්නේ. මේක නම් සාමාන්‍යයෙන් 15000ක් වගේ තමයි වෙන්නේ. ඒත් එක්කම මේ වගේ පොඩි පැලයක් තියෙනවා. මේක අද හොඳටම මුල් පැතිරිලා තියෙන්නේ. මීටර ලොකු පොට් එකකට දැම්මහම මේක අනිවාර්යෙන්ම හොඳට ගහ හැදිලා එනවා. මේක සාමාන්‍යයෙන් මේක නම් වෙන සාමාන්‍යයෙන් 6000යි. මේක සාමාන්‍යයෙන් 15000ක් වගේ තමයි වෙන්නේ. මල් තියෙන හින්දා. ඒ හින්දා මෙන්න මේක හරිම ලස්සනයි. ඉස්සර සාමාන්‍ය ආයතන මේ වගේ මදර් ප්ලාන්ට් එකක් ගියේ 35000 65000 මේක ගිහින් තියෙනවා. මේවා එකක් ගත්තොත් ඒක අනිවාර්යෙන් ඔයගලන්ට වාසියි. මොකද මේකෙන් පෙලයක් හදාගත්තාම මේ වගේ මෙල අනිවාර්යෙන් 5000ට වඩා වැඩි මිලකට විකුණන්න පුළුවන්. ඔයගලන්ට ඕන මේ පෙළ අරගෙන මේකේ මලක් හදලා රුපියල් 20000කට වගේ දෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් මේකත් ඇත්තටම වාසි. පුළුවන් නම් අරගෙන හදා ගන්න. මොකද මේකත් ලොකු ආර්ථික වාසියක් හම්බ වෙනවා. ඕගොල්ලන්ගේ පර්ස් මේ තියෙන කලින් දාපු වීඩියෝ ටිකේ පැල ටික ඔක්කොම එකටම අරගෙන වීඩියෝ එකක්. මේ තියෙන ඒ ෆ්ලෑෂ් ටික තමයි ඔයගොල්ලන්ට එකටම පේන තමයි මම මේක ගත්තේ. මෙන්න මේ විදිහට ෆ්ලෑෂ් වලින් මාකට් එක හදා ගන්න. මේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ආර්ථිකයට වටිනාකමක් ලබා ගන්න. ඒත් එක්කම WhatsApp නම්බර් එක දාන්නම්. ඒකට WhatsApp මැසේජ් එකක් දාන්න. මේ පෙළ අවශ්‍යතාවයක් තියෙනවා නම් මොකද මේවා සල්ලි ගස් තමයි ගොඩක් ලාවට හැදෙන්නේ නැහැ. ඉක්මනට මේ පෙළ යනවා. මම සාමාන්‍ය පෙළ ගොඩාක් හදලා තියෙනවා. ඉතුරුලා තියෙන මට නම් මේ ටික විතරයි. මොකද මගේ වීඩියෝ එක දැක්කම ෆ්ලෑෂ් වලට ගොඩක් කටි ආස වෙලා තිබ්බා. ඒකයි මම මේ ටික කරන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉල්ලුම් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ෆ්ලෑෂ් ටික තියෙන්නේ. ඒත් එක්කම හතර විදිහ ඕන ඒ ගැන මම ඔයාලට දැනුවත් කරන්න පුළුවන්. ඒත් එක්කම ඕනම දෙයක් කතා කරලා අහන්න අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම පැල කට් කරන විදිහ මම පරණ වීඩියෝ දාලා තියෙනවා. අලුතෙන් වීඩියෝ දාන්න කියලාත් කිව්වා පැල හදන විදිහ. මම ඒක ඉස්සරහට කරන්නම්. ෆ්ලෑෂ් වලින් පටන් අරගෙන වගාව පටන් ගන්න. මොකද ඒක ඇත්තටම ලොකු දෙයක් වෙනවා ඕගොල්ලන්ගේ ආර්ථිකයට. මේ තියෙන පැල ටික WhatsApp නම්බර් එකට අනිවාර්යෙන් ඉක්මනට WhatsApp මැසේජ් එකක් දාන්න. පැල අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ටික තමයි පැල.
ගොඩක් අය අහලා තිබ්බා ඒත් එක්කම පැකේජ් තියෙනවද කියලා මට ඔයගොල්ලන්ට ගන්න. පැකේජ් කියන්නේ මල් ළඟ 5000 10000 20000 වගේ පැකේජ් තමයි තියෙන්නේ. ඒක මලින් මලට වෙනස් වෙනවා. ඒ කියන්නේ එකම වර්ගකින් නෙමෙයි දෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ තියෙන වර්ග මම ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ නැති වර්ග වලින් හොඳ වර්ග වලින් ෆ්ලෑෂ් දුර්ලභ බැංකුවක් වර්ග වලින් තමයි දෙන්නේ. මොකද මාකට් තියෙන වර්ග. ඒම අවස්ථාවක් තියෙනවා නම් මට මැසේජ් කරන්න. ඕගොල්ලන්ගේ අතේ තියෙන මේ ගාන මට ඒ ගාන පැකේජ් එකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ මම ඕගොල්ලොත් එක්ක කතා කරලා ඕගොල්ලන්ගේ තියෙන්නේ මොනවාද නැති මොනවාද කියන එක බලලා ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව මම ඕගොල්ලන්ට හොඳ වර්ග වලින් පැල හදලා දෙන්නම්. මොකද තව මාස දෙක තුනකින් ලංකාවෙම පැල හිඟයක් එනවා. මොකද කටින් පැල එන්නේ නැති හින්දා. දැන් ගොඩක් කට්ටිය මට මේ දවස් ටික කතා කරලා කිව්වා තියෙන පැල පුළුවන් තරම් හදනවා කියලා. ඒක හදන්න එතකොට තමයි ඉතින් ඔයගොල්ලන්ට ඒක ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා අවශ්‍යතාවයක් තියෙනවා මගේ WhatsApp නම්බරේ මැසේජ් එකක් දාන්න. පැකේජ් ඕනේ කට්ටිය දාන්නත් කියන්න. අනිවාර්යෙන් දාන්න. එතකොට ඔයාලගේ තියෙන මොන වර්ගද කියලා. ඊට පස්සේ මට පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන වර්ග වලින් ඇර අනිත් හොඳ වර්ග වලින් මට ඕගොල්ලන්ට දෙන්න. ඊට පස්සේ මට පෙන්නන්න පුළුවන් ෆොටෝ දාලා ඕගොල්ලන්ට අවශ්‍ය දෙන වර්ග වල පැලේ මොකද්ද? පැලේ ප්‍රමාණය කොහොමද කියන එක ඕගොල්ලන්ට මම වෙන වෙනම ෆොටෝ දාන්නම්. අවශ්‍ය කට්ටිය පැකේජ් ගන්න ඉන්නවනම් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි. ෆ්ලෑෂ් අවශ්‍ය කට්ටිය ඉන්නවනම් මට වෙන වෙනම කියන්න මේකේ මෙහෙම ඕනේ කියලා. මට පුළුවන් එතකොට දැන් අදනේ වීඩියෝ එක දාන්න හෙට අනිද්දා කුරියර් කරන්න පුළුවන්. සිකුරාදා කුරියර් කරන්නේ නැහැ. ඒකේ අවශ්‍යතාවය තියෙනවා නම් මට ඒ ටික ඕඩර් කරන්න. ඊට පස්සේ මම ඕගොල්ලන්ට හෙට හරි අනිද්දා හරි කුරියර් කරලා ලැබෙන සලස්වන්න පුළුවන්. එහෙනම් ඉදිරි අනාගතයේ සුබ ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ සැමෝටම එහෙනම් ඉතින් සුබ දවසක්.